ආයුබෝවන් මගේ බේබි කෙයාර් channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්නේ ගර්භණී කාලයේදී ගත යුතු විටමින් වර්ග. ඒවායේ වැදගත්කම, ගන්නේ කොහොමද සහ අතුරු ආබාධ මොනවාද කියලා. ඉතින් අපි මුලින්ම කතා කරමු ෆෝලික් ඇසිඩ් ගැන. ෆෝලික් ඇසිඩ් කියලා කියන්නේ සෛල බෙදීමට අත්‍යවශ්‍ය වන විටමින් වර්ගයක්. ඉතින් අපි දන්නවා ගර්භණී කාලයේදී මුල් මාස 3 තුල තමයි කලලයේ තියෙන වැදගත් අවයව පද්ධති සියල්ලම වර්ධනය වෙන්නේ. ඉතින් මේ වර්ධනයට සෛල බෙදීමේ හැකියාව ඉතා වැදගත් වෙනවා. ෆෝලික් ඇසිඩ් ගැන කතා කරනකොට කතා වෙන ප්‍රධාන මාතෘකාවක් තමයි ස්නායු පද්ධතියේ ඇති වෙන උපත්තාබාධ. අපි ඒවට කියනවා නියුරල් ටියුබ් ඩිෆෙක්ට්ස් කියලා. කල්ලයට සති 6ක් වගේ කුඩා කාලයක් වෙනකොට ස්නායු පද්ධතියේ වැදගත් කොටස් හැදිලා අවසන් වෙනවා. ඉතින් මේ කොටස් හැදෙන්න ෆෝලික් ඇසිඩ් අවශ්‍ය වෙනවා. ෆෝලික් ඇසිඩ් හිඟ වුණොත් ඒ අයට ස්නායු පද්ධතියේ උපත්තාබාධ ඇති වෙන්න අවදානමක් තියෙනවා. ඉතින් ගර්භණීභාවයේ බලාපොරොත්තු වෙන සිටින කාන්තාවකට ගර්භණී වෙන්න මාස 3ක් කලින් ඉඳලවත් ෆෝලික් ඇසිඩ් ගැනීම අනුමත කරනවා. නිරෝගී කාන්තාවකට දවසකට ෆෝලික් ඇසිඩ් මයික්‍රෝග්‍රෑම් 400ක් ගැනීම ප්‍රමාණවත්. හැබැයි මවට දිගු කාලීන දියවැඩියාව තිබෙනවා නම්, වලිප්පුවට බෙහෙත් ගන්නවා නම්, කලින් දරුවට ස්නායු පද්ධතියේ උපත්තාබාධ ඇති වුණා නම්, එහෙම නැත්නම් පෞලේ ඉතිහාසයක් තියෙනවා නම්, ඒ වගේ කාන්තාවන්ට ෆෝලික් ඇසිඩ් වැඩි මාත්‍රාවකින් ගැනීම නිර්දේශ කරනවා. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. මේ වීඩියෝවේ දෙවෙනි කොටසෙන් හමු වෙනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක්.